මචං ලංකාවේ ක්‍රිකට්වලට මොකද වෙලා තියෙන්නේ? පාකිස්තාන සීරීස් එකම සම්පූර්ණයෙන්ම පැරදි. දැන් තෝන් කෝන් එකත් මැච් දෙකක් පරාද. ඉතින් කෝච්ලා ප්ලේස්ලා කොච්චර මාරු කරත් මේ ක්‍රිකට් හදන්න බෑ කියලා කිව්ව නේද කෙනෙක්? මුත්තයා කිව්ව නේද? බලන්න ඊයේ පෙරේද මැච් එකෙන් කොච්චර මේ ලංකාවේ තරම් ප්‍රේක්ෂකයෝ ක්‍රිකට්වලට ආස ඒ වගේම ඉන්දියාව අනිත් රටවල් ආසයි. ඒගොල්ලොත් ලංකාවේ මාර මේකක් නේ තියෙන ක්‍රිකට් වලට. ඉතින් ඒක ඒ මේවා එක දෙන්න බෑනේ මේ ක්‍රීඩකයන්ට. කොච්චර මේවා කරා. ඉතින් මේ අර කොච්චර පඩි වැඩියෙන් අරන් මේ කෝච් කරන්න හැදුවත් වැඩක් නෑ මේක හදන්න බෑ කියලා කියවුවා නේද? ඉතින් ඒ හින්දා අපි බලමු නේද? අපි කොච්චර පැරතුනත් අපි ක්‍රිකට් බලනවා බං. අන්න ඒකයි මේ දැන් අර ඉන්දියාවේ එහෙම සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එක පැරදුනහම මතකනේ ගෙවල් ගිනි තියලා ගල් ගහගෙන මිනිස්සු රණ්ඩු කරගෙන. ලංකාවේ ඒ තත්ත්වේ නෑනේ. ඉතින් ඒ තත්ත්වේ මේ ලංකාවේ දකින්න ඕන නෑ. මේ 2020 මැච් එක හැමදාම ගහන එක ගහනවා. ඊට පස්සේ ඉතින් චැට් එකේ සාමාන්‍යයෙන් මැච් එකක් බලනකොට චැට් එකේ එක විකට් එකක් ගියා නේද? එක විකට් එකක් ගියපුවම එක චැට් එකේ දාන්නේ ඕ පෙරහැර පටන් ගත්තා. පටන් ගත්තා කියනකොටම 2යි 3යි 0යි 1යි 5යි කොහොම ගියේ බයි ලකුණු එදා මේ මැච් එකේ ලකුණු 65යි ගහගත්තේ. කුණු 65යි ගහගත්තේ. ඉතින් එහෙම ඉතින් මචං මොකක් හරි විසඳුමක් හරි හොඳ දක්ෂ ප්ලේයර්ලා බංකුවේ තියලා අනික් කට්ටිය මතීෂලා එහෙම දැන් පේන්නත් නෑ. බලන්න මතීෂ ඉතින් අර වයිට් බෝල් ටිකක් දානවා තමයි. ඒ වුණත් ස්පීඩ් බෝල් කරනවනේ. එක හදාගෙන හරියට මෙව කරා නම් අපිත් ක්‍රිකට් වලින් හොඳ තැනක ප්ලේස්ලා ඉන්නවා. පැතුම් ඉස්සර මැච් වල ගැහැවා. දැන් 20යි කුසල් මෙන්ඩෙස් ඉස්සර බින්නවටම ගියා නේද? දැන් ආයෙත් ඒක මේ වෙලා මං හිතන්නේ අද තියෙන මැච් එකෙන් කුසල් ලයින් එකක් තියෙන. බලමුනේ කොච්චර උඹලා පෙරදුනත් අපි ක්‍රිකට් බලනවා අවශ්‍යලා.